ගුණේ අයියා මට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපි ගණන් කරනකොට 11 12 15 කියන අංකවලට හරිද? එහෙම කියන්නේ. හරි. අනිත් අංකවලට එහෙම නොකියන්නේ. අනිත් අංක කියන්නේ? උදාහරණයක්. මම පොඩ්ඩක් කමෙන්ට් එක පොඩ්ඩක් මට ඕන විදිහට හැදුවා. ඔව්. දැන් ඌ කියන්නේ මේකයි පොයින්ට් එක. අපි දැන් කියනවනේ මචං 13. 14. කියනවා. හරි 10. ඔව්. 11 12 කියලා ඇවිල්ලා ආයේ එකපාරට මාරු වෙනවා 10 11 සම්පූර්ණ වෙනස්නේ ප්‍රොනවුන්සියේෂන් එක 12 ඊළඟ ආයේ එනවා 13 14 10 කිය 10 කියන එක ඌ අහන්නේ 10 හරිද 11 12 13 14 15 හරිනේ මචං ඇත්ත 16 24 ඒක වෙනස් වෙන්නේ නැහැ නේ නෑ ඔව් අතන 11 12 ඕනේ නෑනේ 11 12 13 නෑ අර සමහර යවුන් ඉන්නවනේ 10 කියන්නේ ඒ අම්බලන්ගොඩ පැත්තේ 10 ඒකෙන් ඒක හැදිලා තියෙන්නේ ඒකේද ඔව් නැත්තම් ඒක නෑ එහෙම මම ඕක ඊට පස්සේ පොඩ්ඩක් දිගට කල්පනා කරා ඒ වගේ එහෙම ගන්න බෑ මොකද මං හිතන්නේ ඕක අර මේ සදාචාරය ආරක්ෂා කරගන්න තමයි එහෙම දාලා තියෙන්නේ දැන් උඹ හිතපන්කෝ 1 එතකොට 2 හරි එහෙනම් ඒ දෙකත් එක විදිහටනේ රයිම් වෙන්නේ ඒ නිසා මේ හරිනේ 1 2 ඒ විදිහට ගියා නම් මොකද වෙන්නේ 1 2 තුක හක ඒක දැන් පහවස සිස්සද්ද මොදේ තියුණා ඔව් 1 2 තුක හක ඒක බෑ මචං. එතකොට මොකද තන හේතුව? 6 හකේ දෙකක්. 6ටත් හක 7ටත් හක. 4ත් හකනේ. 4ත් හක. ඒක තමයි 6 4 4ත් හක. හකේ වැඩි වෙනවා. හක මොකද නම්බරේ මම ෆෝන් නම්බර වල හක දින්වයි හකයි දින්වයි හකයි දෙකයි පහයි මගේ නොම්බරේ එහෙම කියලා බලන්න මොකද වෙන්නේ කියලා. හරිද? 0යි හකයි 1 තුකයි නකයි පහ තියෙන උන්ට තමයි කෙලවෙන්නේ. පහ තියෙන උන්ට කෙලවෙනවා. අර 0යි 7යි 5න් පටන් ගන්න. 0යි හකයි පහයි. ඒ කියන්නේ අදන් භාෂාව කියන එක අපි වගේ ගොබ්බෝ ඇදුවා. ඇත්තට